මෙතන අපිට තියෙනවා new project එකක් create කරගන්න, පරණ project එකක් open කරගන්න වගේ තව options ටිකක්. ඉතින් අපි දැන් කතා කරමු මේ මොනවද කියලා. ඉතින් අපිට මුලින්ම new project එකක් create කරගන්න ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා new project කියලා. ඉතින් ඒක දුන්නාම new project එකක් create වෙනවා. සහ පරණ කර project එකක් open කරගන්න ඕන. මෙතන යට තියෙන open project කියලා. ඉතින් එතනින්ම අපිට පරණ කර project එකක් open කරගන්න පුළුවන්. ඉතින් මෙතන යට තියෙන තව options ටිකක්. ඉතින් ඒ ටික අපිට එච්චරම වැදගත් වෙන්නේ නැහැ. නමුත් මම කියන්න. ඉතින් මෙතන තියෙන open premiere rush project කියලා. ඉතින් Adobe ආයතනයෙන් offer කරලා තියෙනවා mobile phones වලින් videos edit කරන අයට Premiere Rush කියලා software එකක්. ඉතින් ඒකේ තිබ්බ projects මේකට ගෙනල්ලත් ඕගොල්ලන්ට edit කරගන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන option එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් යට තියෙනවා new team project, open team project කියලා. ඉතින් මේ team project කියන්නේ ඉතින් වෙන වෙන තැන්වල ඉන්න ඔයාගේ යාළුවෝ Premiere Pro තියෙනවනම් ඔයගොල්ලෝ ඔක්කොටම එකට එකතු වෙලා Creative Cloud එක හරහා join වෙලා එකට projects edit කරගන්න පුළුවන්. ඉතින් ඒක කරගන්න options දෙක තමයි මෙතන තියෙන්නේ. ඉතින් සුප්‍රදී new project එකක් create කරගන්න ඕන මෙතනින් ගන්න පුළුවන්. නැත්නම් පරණ කරපු එක open කරගන්න ඕන මෙතනින් කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි new project එකක් create කරගන්න. හරි new project කියලා දුන්නා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ box එකක් එනවා. ඉතින් මේක අපිට මුලින්ම අහලා තියෙනවා අපේ project එකට නම. ඉතින් මම මේකට දෙන්නම්කෝ Premiere Tutorial 1 කියලා. Premiere Tutorial 1 කියලා දීලා ඊට අහලා තියෙනවා අපිට location එකක් දෙන්න. ඉතින් location එකක් මම නම් දෙන්නේ C drive එකට. මේක default ඇවිල්ලා තියෙන C එකට. ඉතින් මං දෙන්නම් මගේ music එකේ මං හදන් ඉන්නවා folder එකක් Premiere Pro project save කරගන්න. ඉතින් මං ඒක select කරලා මෙතන okay දෙන්න. හරි ඉතින් ඔයා කවදාවත් open කරලා නැතුව මුලින්ම open කරා නම් Premiere Pro එක ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ learning කියන tab එකට. ඉතින් මේ learning කියන tab එකේ අපිට විශේෂ දෙයක් තියෙන්නේ videos වගේ තියෙනවා. Premiere Pro එකෙන් offer කරලා තියෙන ඔයගොල්ලන්ට Premiere Pro ඉගෙන ගන්න ඕන නම් මේ videos බලන්න කියලා. ඒ බලන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට මේ tab එක වැඩක් නැහැ මං ඉන්නේ හින්දා. ඉතින් අපි යන් ඊළඟට assembly කියන එකට. හරි මම ටිකක් ඉක්මනට මේකේ තියෙන tabs මොනවද කියලා කියාගෙන යන්න. අද දැන් අපි ඉන්නේ assembly කියන tab එකේ. ඉතින් මේක ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ ඕගොල්ලෝ උදාහරණයකට ගත්තොත් ටිකක් ලොකු project එකක් edit කරනවා නම් අපි උදාහරණයකට ගත්තොත් Telegram එකක් වගේ edit කරනවා නම් මේක වැදගත් වෙනවා. මොකද මේකෙන් අපිට පුළුවන් ඕගොල්ලන්ගේ videos group කරන්න. කියන්නේ folders හදලා දැන් first episode එකට එන videos ටික එක folder එකක් හදලා ගත්ත හැකි. second episode එකට එන videos ටික තව folder එකක් හදලා ගත්ත හැකි. ඉතින් ඒක කරගන්න මෙතනින් පුළුවන්. ඉතින් අපි ඊළඟට යන්නේ editing කියන tab එකට. හරි ඉතින් මේ editing කියන tab එකේ තමයි ඔයගොල්ලෝ mainly video එක edit කරනවා නම් edit කරගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා displays කිහිපයක් සහ timeline එකක් සහ toolbar එකක් සහ තව boxes ටිකක්. ඉතින් අපි මේ tabs ගැන කතා කරලා පස්සේ එමු මේක ගැන කතා කරන්න. මොකද ගොඩක් දේවල් තියෙනවා මේකේ කතා කරන්න. හරි ඉතින් අපි යන් ඊළඟට color කියන tab එකට. හරි ඉතින් අපි දැන් ඉන්නේ මේ color කියන tab එකේ. ඉතින් මේ color කියන tab එකෙන් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අහලාදී color correction කරනවා කියලා. සරල වචනේ color grade කරනවා කියලා. ඉතින් color grade එකක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ color කියන tab එකට ආවොත්. ඉතින් ඒක තමයි මේ color කියන tab එකකින් වෙන්නේ. ඉතින් ඊළඟට මේ effect කියන tab එකට.
ඉෆෙක්ට්ස් තමයි ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රීමියර් එකේ ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා. ඉතින් ඒ ඉෆෙක්ට්ස් ඔක්කොම ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන පේන ඉෆෙක්ට්ස් කියන පැනල් එකක් තියෙනවා සහ මෙතන ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා පැනල් එකක් තියෙනවා. ඉතින් මෙතනින් අපිට ඉෆෙක්ට් එක සර්ච් කරලා මෙතන මේක ඇඩ්ජස්ට් කරලා හරියට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඉෆෙක්ට් පැනල් එකේ සර්ච් කරමු අල්ට්‍රා කී කියලා. අල්ට්‍රා කියලා ගහුවම මෙතන එන අල්ට්‍රා කියලා ගහුවම මෙතන එන අල්ට්‍රා කී කියලා එකක්. ඉතින් මේකෙන් තමයි අපි ග්‍රීන් ස්ක්‍රීන් අයින් කරගන්නේ. ඉතින් මේක වීඩියෝ එක ඩ්‍රැග් කරලා අපිට ඉෆෙක්ට් කන්ට්‍රෝල් පැනල් එකෙන් හදාගත්ත එක එන්න ඕන විදිය. අදින් ඒවා ගැන මම ඇඩ්වාන්ස් විදියට ඉස්සරහදී කතා කරන්න. මොකද මේක බේසික් ටියුටෝරියල් එක නිසා. හරිද? ඉෆෙක්ට් පැනල් එකේ එච්චර කතා කරන්න තියෙන්නේ අපි ඔඩියෝ කියන පැනල් එකට. ඕඩියෝ කියන පැනල් එකකින් අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරගන්න, ඒකේ සවුන්ඩ්ස් එන්න ඕන විදිහ ඇඩ්ජස්ට් කරගන්න, ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඉස්සෙල්ලා කිව්ව මේ කලර් කියන ටැබ් එකෙන් කරගන්න දේ, මේ ඉෆෙක්ට් කියන ටැබ් එකෙන් කරගන්න දේ, මේ ඕඩියෝ කියන ටැබ් එකෙන් කරගන්න දේවල් තුනම අපිට මේ එඩිටිං කියන ටැබ් එකෙන් කරගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු කොහොමද ඒ කියලා. හරි, ඉතින් මේ ඕඩියෝ කියන ටැබ් එකෙන් අපිට කරගන්න පුළුවන් අපේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අඩු වැඩි කරගන්න, වොයිස් එක ඉන්න ඕන තැන හයිලයිට් කරලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අඩු කරගන්න, ඒවා ගොඩක් ඇඩ්වාන්ස් දේවල් මේ ඕඩියෝ කියන එකකින් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒකට වැදගත් වෙනවා මේ පැත්තේ තියෙන essential audio කියන එක සහ මේ audio clip mix, audio track mix ඒ වගේ දේවල්. ඉතින් මෙතන තියෙනවා මේ අවශ්‍ය ඔක්කොම. ඉතින් මේ පැනල්ස් වල වැදගත්කම තමයි ඉතින් මේ එඩිටිං කියන පැනල් එකේ මේ ඔක්කොම පුරව ගන්න අපිට ඉඩ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ Adobe ආයතනෙම වෙනම කලර්, ඉෆෙක්ට්, ඔඩියෝ කියලා මේකට වෙනම දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඊළඟට යන්නේ ග්‍රැෆික් කියන පැනල් එකට. හරි, දැන් මම ඉන්නේ මේ ග්‍රැෆික් කියන පැනල් එකේ. මම මේකෙන් කරන දේ මෙහෙම කියන්න. ඕගොල්ලෝ අහලා ඇති ලෝ ත්‍රෙඩ්ස් කියලා එකක්. ඉතින් ලෝ ත්‍රෙඩ්ස් කියලා ලෝ ත්‍රෙඩ්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් මම දැන් ෆොටෝ එකක් දාන්නම් ඩිස්ප්ලේ එකේ. ඒක තමයි ලෝ ත්‍රෙඩ්ස් කියන්නේ. හරි, මේ ග්‍රැෆික් කියන පැනල් එකකින් අපිට ලෝ ත්‍රෙඩ්ස් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට දීලා තියෙන essential graphic කියන පැනල් එකේ යටතේ templates ටිකක් අපේ logo threads හදාගන්න. ඉතින් මෙතන තියෙනවා templates ටිකක්. ඉතින් අපිට ඕන නම් third party වෙනමත් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මම ඉදිරියට logo threads ගැන වීඩියෝ ගැන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ libraries කියන එක අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක හින්දා අපි යන්න editing කියන එකට. හරි, දැන් අපි ඉන්නේ මේ editing කියන tab එකේ. ඉතින් මම කියවනේ ඔයගොල්ලන්ට මේකෙන් තමයි edit ඔක්කොම කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ වීඩියෝස් වල කියලා. ඉතින් අපි මුලින්ම බලමු මොනවද මේ monitors කියලා. ඉතින් ඕගොල්ලොන්ට තියෙනවා මෙතන source කියලා එකක්. ඉතින් මේක තමයි අපි කියන්නේ source monitor කියලා. ඉතින් අපි දැන් මේ box එකට වීඩියෝ import කරගත්තාම ඒකේ අපිට preview එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ source monitor එකේ. ඉතින් තව මෙතන monitor එකක් තියෙනවා program කියලා. ඉතින් මේක තමයි program monitor එක කියන්නේ. ඉතින් මොකද මේ Premiere එකට displays දෙකක්. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ box එකේ තියෙන එහෙමත් නැත්නම් අපි import කරගත්ත videos වල preview එක විතරයි. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ timeline එකේ තියෙන video එකේ preview එක. ඉතින් අපිට මේ program monitor ගොඩක් වැදගත් වෙනවා.
වීඩියෝස් එඩිට් කරද්දී අපේ ප්‍රිවිව් එක බලා ගන්න. ඉතින් මෙතන තව තියෙනවා බොක්සස් ටිකක්. මම ඒවා ටික කෙටියෙන් කියාගෙන යන්න. ඉතින් මෙතන තියෙන උඩ කොනේම ප්‍රොජෙක්ට් කියලා එකක්. ඉතින් ඉස්සරහින් තියෙනවා ප්‍රීමියර් ටියුටෝරියල් 1 කියලා. ඉතින් මේ ප්‍රීමියර් ටියුටෝරියල් 1 කියන්නේ මම මේකට දාගත්ත නම. ඉතින් ඕගොල්ලෝ මේකට ෆුඩ් කියලා දාගත්ත කියමු. එතකොට මේ ප්‍රොජෙක්ට් කියන එකට ඉස්සරහින් පෙනෙන්නේ ෆුඩ් කියලා. ඉතින් මෙතන තියෙනවා යට ප්‍රීමියර් ටියුටෝරියල් 1 ඒ කියන්නේ මම දාගත්ත නම සහ කෙටියෙන් ප්‍රීමියර් ප්‍රෝ ප්‍රොජෙක්ට් කියලා. යට බොක්ස් එකක් තියෙනවා. මෙතනින් අපිට මීඩියාස් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා මීඩියා බ්‍රවුසර් කියලා එකක්. ඉතින් මේ මීඩියා බ්‍රවුසර් එකකින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම නම් එච්චරම මේක යූස් කරන්නේ නැහැ. මොකද එච්චර මට වැදගත් වෙන්නේ නැති හින්දා. ඊට එහා පැත්තේ තියෙනවා ලයිබ්‍රරිස් කියලා එකක් සහ ඉන්ෆර්මේෂන්, ඉෆෙක්ට්ස්, මාකර්ස්, හිස්ටරි ඒ වගේ දේවල් ටිකක්. ඉතින් මේ ඉෆෙක්ට් කියන එක ඕගොල්ලන්ට මතක ඇති අපි අතන මෙතන ඉෆෙක්ට්ස් කියන එකේ සර්ච් කරා අල්ට්‍රා කියලා. ඉතින් ඒක මෙතනත් සර්ච් වෙලා තියෙනවා. මම ඕගොල්ලන්ට කියවනේ මේ හතරෙම වැඩ අපිට මේකෙනුත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට සාක්ෂියක් තමයි මේක. හරිද? මේ ඉන්ෆර්මේෂන් කියන එකෙන් අපිට අපි ඉම්පෝර්ට් කරගත්ත වීඩියෝ එකක ඉන්ෆර්මේෂන් බලා ගන්න පුළුවන්. ඒකේ සයිස් එක, මොන ටයිප් එකෙන්ද තියෙන්නේ, ඒ වගේ දේවල්. හරි, අපි දැන් බලමු මේකට වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරගන්න ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් මම එකෙන් යූස් කරන්නේ එලියම් ෆෝල්ඩර් එකක් ඕපන් කරලා මේකට දාගන්නවා. ඉතින් එලියම් ෆෝල්ඩර් එකක් ඕපන් කරලා මේකට දාගන්න ඕනේ. අපි දැන් ඒක බලමු. ඊට කලින් මම කියන අනිත් ක්‍රමය මොකක්ද කියලා. ඒක අපිට මේ ප්‍රීමියර් එක ඇතුලේ ඉඳන්ම කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට යන්න. මෙතන තියෙනවා import media to start කියලා. ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ එකක්. මේකෙන් ඕගොල්ලන්ට කැමති එක සිලෙක්ට් කරලා මෙතන ඕපන් දෙන්න. මම ඒක ක්ලෝස් කරගන්නවා. මම දැන් පෙන්නන මම කොහොමද වීඩියෝස් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් පිටින් ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න වෙනවා ඕගොල්ලන්ට මේකට. මම කලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරලා තියාගත්තා. ඉතින් මෙතන තියෙනවා මම කලින් කරපු වීඩියෝස් ටිකක්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතෙන්ට ඉම්පෝර්ට් කරගන්නවා. අපි බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ සිලෙක්ට් කරලා මේක drag and drop කරගන්න මෙතෙන්ට. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ වීඩියෝ එක ලස්සනට මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන control key එකත් එක්ක මේවා සිලෙක්ට් කරලා ඔක්කොම මෙතෙන්ට drag and drop කරගන්න. ඉතින් මම දැන් මේක මිනිමයිස් කරනවා. හරි, අපි බලමු දැන් මේක කොහොමද source monitor එකට import කරගන්නේ කියලා. ඉතින් මම ඕගොල්ලන්ට ඉස්සරලා කීවනේ මේ box එකේ තියෙන වීඩියෝ එකේ preview එක අපිට මේ source monitor එකෙන් බලා ගන්න පුළුවන් කියලා. අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක කරන්න හරියම ලේසි. මේ වීඩියෝ එක උඩට ගිහින් ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ලස්සන source monitor එකට එනවා. ඉතින් මම සවුන්ඩ් එක චුට්ට අඩු කරගන්නම්. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතෙන්ට ගිහින් ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඕන නැති කොටසක් තියෙනවනේ මෙතනින්ම අයින් කරගන්න පුළුවන්. නමුත් තැන් නෙමෙයි ඒක ඒරියා එකක් අයින් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් ඒක කොහොමද කියලා. ඉතින් ඒකට මේ මුලටම යන්න. මුලටම කියන්නේ ඕගොල්ලන්ට පටන් ගන්න ඕන තැනකට යන්න කියන්නේ. මුලටම කියන්නේ ඕගොල්ලන්ට ඕන තැන පටන් ගන්න තැනට යන්න. ඊට පස්සේ මම මෙතන කියමුකෝ. මෙතනට ගිහින් කීබෝඩ් එකේ ඕගොල්ලන්ගේ I අකුර ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන highlight එකක් ආවා. ඉතින් අපි දැන් යම් මේක වහගන්න. එහෙම නැත්නම් ක්ලෝස් කරගන්න. නැත්නම් අවුට් කරගන්න. ඉතින් මෙතනින් මට අවුට් වෙන්න ඕනේ කියමුකෝ. ඉතින් මම මෙතනට ගිහින් ඔය අකුර ප්‍රෙස් කරනවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන highlight එක නැති වුණා. මේ අපි select කරපු මේකේ විතරයි අපිට මේ highlight එක බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මම ඕගොල්ලන්ට මයින් යූස් කරන විදිහක් කියන්නම් මේක. ඉතින් ඕගොල්ලන්ට මේ කීස් දෙක අමතක වෙනවා නම් මතක තියාගන්න ලේසි විදිහක්. ඉතින් ඕගොල්ලෝ මේ කීස් දෙක එකට කරලා කියන්න. අයියෝ ඒ වගේ තමයි මම මතක තියන් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් කැමති නම් ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද මේ ටයිම් ලයින් එකට දාගන්නේ කියලා. ඉතින් ටයිම් ලයින් එකට දාගන්න කලින් මම තව දෙයක් ඕගොල්ලන්ට කියන්නම්. මේකේ අපිට ඔඩියෝ එක විතරක් ඕන නම් ඔඩියෝ එක විතරක් ඉම්පෝට් කරගත්ත හැකි. වීඩියෝ එක විතරක් ඕන නම් වීඩියෝ එක විතරක් ඉම්පෝට් කරගත්ත හැකි. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක විතරක් ඉම්පෝට් කරගන්න ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ ප්‍රිවිව් එකට යටින් පේනවා මෙතන වීඩියෝ අයිකන් එක. ඒක ප්‍රෙස් කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න ඕගොල්ලන්ගේ ටයිම් ලයින් එකට. ඉතින් ඕගොල්ලන්ට ඔඩියෝ එක විතරක් ඕන නම් ඊට එහා පැත්තේ තියෙන ඔඩියෝ අයිකන් එක. ඉතින් මේ ඔඩියෝ අයිකන් එක මෙතෙන්ට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම ඕන නම් මේක සිලෙක්ට් කරලා මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න. හරි ඉතින් හරින් ඕගොල්ලන්ට පේනවා අපි ටයිම් ලයින් එකේ සහ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ වැටිලා තියෙනවා අපේ වීඩියෝ එකේ ප්‍රිවිව් එක. අන්තිමට ප්ලේ කරලා පෙන්නනම් ඕගොල්ලන්ට මෙතන අපේ ටයිම් ලයින් එකේ කර්සර් එක යන ගමන් මේ වීඩියෝ එකේ එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ ප්‍රිවිව් එක යනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන ටයිම් ලයින් එකේ මේක වෙනුවට මෙතන ප්‍රෝග්‍රෑම් මොනිටර් එකෙත් අපිට තියෙනවා එකක්. ඉතින් ඕගොල්ලන්ට ඕනනම් මේකෙනුත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ එඩිටිං කියන ටැබ් එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් වීඩියෝ එකක් ටිකක් දික් වෙගෙන යන හින්දා මං හිතුවා අදට මෙතනින් නවත්තන්න. ඉතින් නවත්තන්න කලින් ඕගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ. අපිට මේ ප්‍රීමියර් ඉන්ටර්ෆේස් එක ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඕන කස්ටමයිස් කරගන්න වීඩියෝ එක මම ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ඕනනම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඉතින් අද වීඩියෝ එක තේරුණා කියලා හිතනවා නම් subscribe කරලා bell icon එක press කරලා all දාගෙන තියාගත්තොත් විතරයි මම මේ වගේ ඉදිරියට කියන වීඩියෝස් ඕගොල්ලන්ට notification එක කරා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා like කරන්න, යාළුවෝ බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.